මදුරුවා යනු පෘථුවිය මත වසර මිලියන ගණනාවක සිට ජීවත්වන ඊටමත් පැරණි සත්ව විශේෂයකි. ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකියි. සම්භවය සහ පරිණාමය. මදුරුවන්ගේ ඉතිහාසය ඩයිනසෝරයන් ජීවත් වූ යුගය දක්වා ඈතට දිවයයි. විද්‍යාත්මක සාක්ෂි අනුව මදුරුවන්ගේ මුල්ම පූර්වජයන් වසර මිලියන 226කදී බිහි වී ඇති බව විශ්වාස කෙරේ. කැනඩාවෙන් හමු වූ ඇම්බර් හෙවත් ගස් දුම්මල තුල සිරවී තිබූ මදුරු පොසිල අනුව මීට වසර මිලියන 79කට පෙර ජීවත් වූ මදුරුවන් වර්තමාන මදුරුවන්ට බොහෝ සෙයින් සමාන බව තහවුරු වී ඇත. මදුරුවන්ගේ වර්ගීකරණය. වර්තමානයේ වන විට ලොව පුරා මදුරු විශේෂ 3500කට වඩා හඳුනාගෙන ඇත. ඉතිහාසයේ පුරා මොවුන් ප්‍රධාන වංශ 3කට බෙදී ව්‍යාප්ත වී තිබේ. ඇනෝපිලිස් මැලේරියාව පතුරවන විශේෂය. කියුලෙක්ස් බටහිර නයිල් වෛරසය වැනි රෝග පතුරවන්නන්. ඒඩිස් ඩෙන්ගු සහ සිකා වැනි රෝග පතුරවන විශේෂය. මිනිසා සහ මදුරුවා අතර සටන. මිනිස් ශිෂ්ටාචාරයේ ගමන් මඟ වෙනස් කිරීමට මදුරුවා සමත් වී ඇත. යුද්ධවලදී මියගිය සොල්දාදුවන්ට වඩා මදුරුවන්ගෙන් බෝ වූ රෝග නිසා මියගිය සංඛ්‍යාව අධික බව ඉතිහාසඥයන් පවසති.